මේ පාර්ලිමේන්තුව අපි වටලනවා. මේ පාර්ලිමේන්තුවෙන් අපි මෙතන මේකේ ගේම ඉවර කරනවා. පයින් ආවේ කෝට්ටේ දාන්න. දෙදස් විසිතකේ ජූලි 9 වෙනිදා අපි හැමෝම දැක්ක පාර්ලිමේන්තුව වට කරන්න ආව. පාර්ලිමේන්තුව අලාභහාරි කරන්න. අද අපි මේ ගේම මෙතනින් ඉවර කරනවා කියලා කිව්වේ. එතකොට එතනට ආපු පුද්ගලයෝ ජනතා විමුක්තිය අද ප්‍රධාන පෙළේම අමාත්‍යවරු 3-4 දෙනෙක් ඉන්නවා. එතකොට ජූලි 9 වෙනිදා සිද්ධියෙන් පස්සේ පාර්ලිමේන්තුවේ තිබ්බ හරිනම්තුමා මේ හදිසි නීති විවාදය. ඒ විවාද වෙලාවේදී මම කිව්වා ත්‍රස්ත සිතිවිලි තියෙන මිනිස්සු මේ ත්‍රස්තවාදයට සම්බන්ධ මිනිස්සු මේ පාර්ලිමේන්තුව වල ගිනි තිබ්බනම් ඒ පුද්ගලයන්ව අත්අඩංගුවට අරන් නීති ක්‍රියාත්මක කරන්න කියලා මම හිටපු ජනාධිපතිතුමාට ගිහිල්ලත් කිව්වා කාමරේට කිව්වා එතුමාගේ ඩෝන්ට් වරි මෑන් I will look after that පාරේ මේ වගේ නිකන් කතන්දරයක් කිව්වා ඒක එතුමා ඒක බලා ගන්නම් කියලා හරි අවසානයේදී ත්‍රස්ත සිතිවිලි තියෙන පුද්ගලයෝ එතුමාගේ කාත් දෙකට මාංචු කුට්ටම දැම්මා මොකද අද හරිනම් එතුමා පිළිගන්නවද ඒක ඒ කියන්නේ අද අපිට මේ රටට මේ වෙච්ච විනාශය අද මේ වෙනකොට මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලා ඒ වගේම ජාතික ආර්ථිකය බිඳ වැටිලා සමස්තයක් විතර මේ මහජන ආරක්ෂාව බිඳ වැටිලා මේ සමස්ත රට අද තමන්ම නරක තැනකට අවිල්ලා තියෙන්නේ